හලෝ ළමයි. ඉතින් දැන් නම් මම ලංකාවෙන් ඇවිල්ලත් මාසෙකමාරක් විතර වෙනවා වැකේෂන් ඉවර වෙලා. ඒ වුණාට මම තාමත් ගේන්නේ ලංකාවේ vlogs. මොකද මට වීඩියෝස් ටික එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ නෑ. ගොඩක් බිසි වුණා. තාම මගේ හිත තියෙන්නේ ලංකාවේ. ඒ හින්දා කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. ප්‍රශ්න ගොඩයි. ඉතින් නිකමට හිතුණා අද vlog එකක් කරන්න ඕනේ කියලා. ලංකාවේ මේ ගත්ත වීඩියෝස් ඒව ටික එඩිට් කරලා ඉවර කරන්න ඕනේ කියලා සැරෙන් සැරේට. ඉතින් මං අද එක vlog එකක් හදලා ඉවර කරා. මේක මං කලින් ගෙනාවේ ඇල්ලවල ගිය එකනේ. අපි නුවරඑළිය යනකොට ඇල්ලවල කියලා වොටර්ෆෝල් එක නාපු එක තමයි මම ඔයාලට අන්තිමටම ගෙනාපු vlog එක. මේ එතන ඉඳන් මං කලින් vlog එකේ කිව්වනේ අපි නුවරඑළිය තමයි නතර වුණේ කියලා. නුවරඑළිය නතර වෙන්න යනකොට මේ තියෙන වටපිටාව තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. මේක ඕගොල්ලෝ ඕනම කෙනෙක් දන්න තැන ග්‍රෙගරි වැව. හරිම ලස්සනයි. ඇත්තටම මේ මිනිස්සු යුරෝප යන්න දඟලනවා. ඒ වුණාට ලංකාවත් එක්තරා ආකාරයක යුරෝපයක් තමයි බලාගෙන ගියාම. මට මාරම ලස්සන ෆීලින් එකක් එන්නේ මේ වගේ පැත්තක ඉන්න ගියාම. ඒ කියන්නේ මේ පැත්තට ගියාට පස්සේ හරිම නිස්කලංකයි. හරිම කාම්. මට කියන්න තේරෙන්නේ පුදුම සතුටක් දැනෙන්නේ. මේ මගේ රට නේද කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම අනේ මන් දන්නේ නැහැ. අපි ඇයි මේ සල්ලි ලොකු ගාණක් වියදම් කරගෙන වෙන රටවල් වලට යන්නේ කියලා මෙච්චර හොඳ ලස්සන රටක් තියෙනවයි කියලා දැනගෙන මම මෙහෙම කියන්නෙත් වෙන රටක ඉඳගෙන. ඒක තමයි ලස්සනම දේ. මම ඉක්මනටම හිතාගෙන එන්නමයි කියලා. මේ වැඩේ මට කරන්න බෑ තව දුරටත්. මම එනවා. මට දැන් ඇති. ඔන්න අපි හිටපු තැන අපි පස්සේ කතා කරමුකෝ. අපි හිටියේ ඔන්න ඔතන ලස්සන පුංචි විලා එකක් අරගෙන. ඒ විලා එකත් හරිම ලස්සනයි. උඩට ගියාම මුළු නුවරඑළියම පේනවා. ග්‍රෙගරි වැව කොහොම පේනවා. හරිම ලස්සනයි. අපි මේ රෑ නෙවෙයි ඊට පස්සේ දවසේ තමයි අපි මේ ගත්තේ මේ වීඩියෝ ටික. හිටපු තැනව නම් වීඩියෝස් මුකුත් නැහැ. මේ ග්‍රෙගරි පාක් එක ඊට පස්සේ පොඩ්ඩක් ග්‍රෙගරි පාක් එකේ ඊට පස්සේ අපි ඔය යන්න දවස් අන්තිම දවස් 2 nights trip එකක්නේ. එතකොට අපි ගෙදර යනකොට තමයි අපි ග්‍රෙගරි පාක් එකේ ඇවිදලා බෝට් රයිඩ් එකක් යනවායි කියලා හිතුවේ. බෝට් රයිඩ් එක මාරම ඇඩ්වෙන්චර්. කොයි වෙලේ ගඟට වැටේද කියලා බලාගෙන බය වෙලා හිටියේ. ඔයගොල්ලන්ට දැක්කහම තේරෙනවා ඒක. මගේ කෑ ගහිල්ල මම ඇත්තටම මියුට් කරලා තියෙන්නේ. හරිම කැතයි. අහන් ඉන්න බෑ. හරිම අශෝභනයි. ඒ හින්දා මම ඒව ටික මියුට් කරා. ඒක බලාගෙන ඉන්නකොටත් තේරෙනවා මම පුදුම කෑ ගහිල්ලක් කෑ ගහනවා ඇත්ත කියලා. අනිත් එක බොහෝම අසභ්‍ය වචන භාවිතා කරන ඔය මගේ එහා පැත්තේ ඉන්න පිරිමි ළමයා ඊටාම සුන්දර අසභ්‍ය වචන භාවිතා කරනවා. ඉතින් ඒ හින්දා මට ඒ ටික මේ කොහොමත් දාන්න බැරි වුණා. ඔය පේනවනේ යන විදිය මගේ පාට් එකේ විතර 4ක් විතර තැම්බන්න පුළුවන් නම් ඒ තරම් බයෙන් තමා ගියේ. කොස්ට් එක උනේ 3500යි. මේ බෝට් එකට 3500ක් ගියා. හැබැයි ඒ 3500 කිසිම පාඩුවක් දැනුන්නේ නැහැ. අපි හිතපු නැති විදිහට අපි මේ බෝට් රයිඩ් එක එන්ජොයි කරා. ඒ කියන්නේ අපි එහෙම දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එච්චර හොඳට තියේවි කියලා. ඒත් ඒ අයියා මාරම හොඳයි. අපිට අවශ්‍ය ඇඩ්වෙන්චර් එක අපිට දුන්නා. ඊටත් වැඩිය හොඳට. ඊට පස්සේ අපි තීරණය කරා අම්බේවල යන්න. අම්බේවල යනකොටත් අනේ ලස්සන මේ ඇත්තටම යාළුව දැක්කම හරි දුකයි. එයාලා හරියට හැදිලා නැහැ. පේනවනේ අශ්වයෝ 3 දෙනෙක් හිටියා. ඉතින් මං එයාලවත් ගත්තා. අම්බේවල ඇත්තටම දැන් ඇතුළට යන්න දෙන්නේ නැහැ. මම දන්නේ ඇයි කියලා. ඊට පස්සේ එතන එළියේ තියෙන මිල්ක් ෂොප් එකෙන් අපි මොනහරි ඕඩර් කරා. මාස්මිලෝස් chocolate milk shake hot chocolate marshmallows hot chocolate ඕඩර් කරගෙන බීලා ඊට පස්සේ එළියෙන් තමයි අම්බේවල අපි බැලුවේ. අම්බේවල ෆාම් එකත් බලලා හැමම
ගෙදර ආවා. මම නන් ස්ටොප් මේ වීඩියෝ එකේ කියවනවා නේද ව්ලොග් එකේ. ඉතින් එච්චරයි ඉතින්. ඊට පස්සේ මට හරි දුකයි. හේතුව මේ මං හිතුවේ නැහැ ඒ දවස් තුන මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා. මේ ඒ වුණාට ඉතින් ඉවර වුණා. බලාපොරොත්තු වුණේ නැහැ ඉතින් එච්චර ලස්සන දවස් තුනක් මට මගේ වැකේෂන් එකේ ගත කරන්න හම්බ වෙයි කියලා. මං මගේ වැකේෂන් එක හොඳටම එන්ජොයි කරා මේ පාර. පුදුම ආසාවකින් හිටියේ. මට ඒ නිසාම මන් දන්නේ දැන් දුබායි අබුඩාබි වෙන රටවල් වල හිටියා ඇති මම මගේ රටට යන්න ඕනේ කියලා හිතෙන්නේ. ඔය ඉන්නේ චූටි පේන්නේ හරක් තමා අම්බේවෙල ෆාම් එකේ. අපේ කිරි දෙන කිරි අම්මලා තමා ඉන්නේ. මම මේ vlog එක වීලුවකට අරගෙනද මන්ද කියලාත් හිතෙනවා. නෑ ඇත්තටම මම මගේ මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් vlog එක ඉවර වෙන්නත් ළඟයි. අලුත් වීඩියෝ එකකින් ආයේ අපි හම්බ වෙමු. ඒ අලුත් වීඩියෝ එකත් සමහරවිට ලංකාවේ vlog එකක්ම වෙයි. එතකන් බයි.